නිවනෝදය කර්මස්ථාන සහ භාවනා නාලිකාව තුළින් අපි අද ඉදිරිපත් කරන්නේ ලෝක සමුදය සූත්‍රය ඇසුරින් ධර්ම විග්‍රහයක්. තථාගතයන් වහන්සේ මේ ආකාරයෙන් දේශනා කරනවා. ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්තගමංච දේසිස්සාමි තං සුනාත කතමෝච භික්ඛවේ ලෝකස්ස සමුදයෝ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගතිපස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනසු උපායාසා සම්භවಂತಿ අයංකෝ භික්ඛවේ ලෝකස්ස සමුදයෝ. පෙර කී ආකාරයෙන්ම සෝතංච පටිච්ච ගානංච පටිච්ච ජීවංච පටිච්ච කායංච පටිච්ච මනංච පටිච්ච ධම්මේසු uppajjati මනෝ විඥානං තින්නං සංගතිපස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ අයංකෝ භික්ඛවේ ලෝකස්ස සමුදයෝ කියලා දේශනා කරනවා. ඊට පස්සේ උන්වහන්සේ මේ ආකාරයෙන් දේශනා කරනවා. කතමෝච භික්ඛවේ ලෝකස්ස අත්තංගමෝ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ ඒවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති අයංකෝ භික්ඛවේ ලෝකස්ස අත්තංගමෝ. උන්වහන්සේ මෙතෙදි දේශනා කරන්නේ ලෝකයේ සමුදය ලෝකයේ උදා වෙන්නේ කොහොමද කියලා. එනම් මේ ඇස කන දිව නාසය කය මන කියන ආයතන ඇසුරු කරගෙන රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම කියන බාහිර අරමුණු ඇසුරු කරගෙන ඒ දෙකේ එක්වීම නිසා පටිච්ච වීම නිසා හටගන්නා වූ යම් චක්කු විඥාන ආදී විඥානයන් වෙද්ද තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා කියන තැනින් මෙන්න මේ ධර්මතාවය පටිසම්පාදය ලෝක සමුදය ගලාගෙන යනවා. ලෝක අත්තංගමය දේශනා කරද්දී උන්වහන්සේ දේශනා කරන්නේ වේදනාපච්චය තණ්හා කියන තැනින් නවත්තලා උන්වහන්සේ දේශනා කරනවා තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා උපාදාන නිරෝධෝ කියලා. හොඳින් මතක තියාගන්න වේදනාපච්චය තණ්හා කියන තැන නවත්තලා තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා උපාදාන නිරෝධෝ කියලා දේශනා කරනවා. සානේ ඒව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති අයංකෝ භික්ඛවේ ලෝකස්ස අත්තංගමෝ කියලා දේශනා කරනවා. මෙන්න අපි ලියාගත යුතු තැන. හොඳින් අවධානය කරගන්න. තණ්හාව නිරෝධ කිරීමෙන් තමයි ලෝකේ කෙලවර දකින්න පුළුවන්. වේදනාවට තණ්හා නොකිරීමෙන්. මෙන්න මෙතනදි තමයි සසරද නිවනද කියලා තෝරගන්නේ. එනම් මේ වේදනාව කියන එක බාහිරට අයිති නෑ කියන එක හොඳට ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. මේ හැම මොහොතකම ආයතන හරහා ගැටිලා එන වේදනාවන් විපාක වේදනාවන් විපාක සුඛ වේදනාවන් විපාක දුක් වේදනාවන් විපාක උපේක්ඛා වේදනාවන්. දැන් ඔබ එක ආයතනයක් කරගෙන නැවත මේ ආකාරයෙන් විග්‍රහ කරගන්න. ඇහැට රූපයක් ගැටුණා. ඒ ඇහැ රූපය ගැටුණු බව දැනගන්නා වූ සිතට කියනවා චක්කු විඥාන සිත කියලා. ඒක විපාක සිතක්. උපේක්ෂා සහගතයි. එතන සැපදෝ නැහැ. ඒක තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා කියලා මේ සිතට ඇතුල් වුණාම වේදනාවක් හට ගන්නවා. අන්න එතනත් විපාක වේදනාවක් තමයි හටගන්නේ.
ඉන්නේ විපාක වේදනාව පෙර කරපු කර්මයකට ප්‍රවෘත්ති විපාකයක්. මේ ඇහැ හදලා දුන්නෙත් පුරාණ කර්මයෙන්ම තමයි. අන්නේ ඇහැට පුරාණ කර්මයෙන් ගොඩනගලා දුන්න ඇහැට රූපයක් ගැටිලා උපදින්නා වූ විඥානීය උපේක්ෂා සහගත විපාක චක්කු විඥානයක් තින්නං සංගති පස්සෝ කියලා පස්සපච්චා වේදනා කියලා හිතේ ඇති වෙන වින්දනයක් වේදනාවක් අනවේ වේදනාවත් විපාකයි ප්‍රවෘත්ති විපාකයි ඒක සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් අදුක්කම අසුව ඒ කියන්නේ උපේක්ෂා වෙන්න පුළුවන් අපි බලමු සැප වේදනාවක් ආවා ඔබ තණ්හා කරනවා මේ සැප වේදනාව නැවත නැවත විඳින්නයි ඔබ ආස කරන්නේ මෙන්න මේ සැප වේදනාව රූපයෙන් ආව නෙමෙයි අන්න විපාක සැප වේදනාවක් ආවේ ඔබ ඒක දන්නේ නැහැ අවිද්‍යාව නිසා එහෙනම් විද්‍යාව පහල කරගෙන ඔබ මේ ආකාරයෙන් ඒ සැප වේදනාව හැම මොහොතකම විපාක සැප වේදනාවක් කියන එක දකින්න ඒ සැප වේදනාව පවත්වන්න බෑ හටගෙන නැවත නිරුද්ධ වෙලා යනවා එහෙනම් මේ හිත තුළ යෙදෙන අවිද්‍යාව නිසා ඒ සැප වේදනාව නැවත නැවත විඳින්න තියෙන කැමැත්ත නිසා ඔබ බැඳෙනවා බාහිර වූ රූපයකට. අන්න එතනදී රූප තණ්හාත් ඇති වෙනවා. ඒ බැඳීම නිසා ඔබව ඇදලා තියන්නේ කොහෙටද? මේ සිත සතර අපා පැත්තට, දුක් පැත්තට. බැඳීම, ලෝභය, ද්වේෂය, මෝහය, රාගය, ද්වේෂය මෝහය කියන ඒ අකුසල් සිත් පහළ වෙන්නේ. එහෙනම් ඔබ කල්පනා කරන්න ඒ අකුසල් සිත් වලින් ඔබට දිව්‍ය තලයකට යන්න බෑ. එහෙනම් ඒ අකුසල් සිත් වලින් ඔබව ඇද තබන්නේ හැමදෙස්සෙම සතර අපා පැත්තට. නැත්තම් දුක් විපාක ගෙන දෙන අකුසල් පැත්තට, අකුසල් කර්ම පැත්තට. මම ඔබට පුංචි උදාහරණයක් කියන්නම්. මේක මගේ කතාවක් නෙමෙයි. මං අසා සිටි මට ඇසුණු කතාවක්. හැබැයි මේක සත්‍ය කතාවක් ඇසුරින් තමයි කියන්නේ. එක්තරා මිනිහෙක් හිටියා. මෙන්න මෙයාට රත්තරන් බිස්කට් ටිකක් හම්බ වෙලා තියෙනවා. මෙන්න මේ මිනිසයා තමන්ගේ බිරිඳටත් නොකියා මේ හොඳට සල්ලි තියෙන මිනිහෙක් තමන්ගේ බිරිඳටත් නොකියා මේ රත්තරන් බිස්කට් ටික තමන්ගේ වත්තේ පහළ කොනක වලක්කාරලා වලලලා තිබුණා. මේ අතරේ මේ මිනිසයා heart attack එකකින් මිය ගියා. ඊට පස්සේ ගෙදර කරදරයි ඒ බිරිඳ මොකක් හරි ක්‍රමයකින් හොයාගන්න ඇති. වෙලා තියෙන්නේ මේ මිනිසයා ඒ රත්තරන් බිස්කට් වලට තිබුණ උපාදානය නිසා ඒ රත්තරන් බිස්කට් ටික බදාගෙන බහිරවෙක් බවට පත් වෙලා පොළොව යටට කිඳා බහිනවා. කවදාක්වත් ඒ රත්තරන් බිස්කට් ටිකෙන් ඒ බහිරවයට ප්‍රයෝජනයක් නැහැ. නමුත් අවිද්‍යාවෙන් ගත තීරණය නිසා ඒ පොළොවේ යට දැවි දැවි අර බිස්කට් ටික බදාගෙන අන්ත දුක් අප්‍රමාණ දුක් විඳින්න වෙනවා. ඒ මිනිසයා ප්‍රඥාවන්ත වුණා නම් අන්න ඒ ටිකෙන් ඒ මිනිසයාට යම් පුණ්‍ය ශක්තියක් ගොඩනගා ගන්න තිබුණා. දැන් ඒ බිස්කට් ටිකට තිබුණු රත්තරන් වලට තිබුණු උපාදානය නිසා උපාදාන පච්චා බවෝ වුණා. එහෙනම් ඔබ කල්පනා කරන්න සැප අංශු මාත්‍රයක් හෝ ලබා දෙන යම් බාහිර අරමුණක් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක්, ධම්මයක් වෙන්න පුළුවන්. ඒව ඇසුරු කරගෙන හිතේ උපදින යම් සැප වේදනාවක්, දුක් වේදනාවක්, අදුක්කම අසුව වේදනාවක් වෙන්න පුළුවන්. එන්නේ තුන් වේදනාව හොඳින් පිරිසිදු දැකලා ඒ වේදනාව පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් ඒ වේදනා පච්චා තණ්හා වුණොත් තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව, භව වෙනවා කර්ම භව සහ උප්පත්ති භව. භව පච්චා ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස කියන ඒ සියලු දුක් රැස උපදින්න හේතු වෙනවා. ඔබට එදිනෙදා ජීවිතයේදී කිසිදු ගැටලුවක් නැතුව ඒ ජීවත් වෙන්න අවශ්‍ය පහසුකම් පරිසරය සියල්ල සපය ගන්න පුළුවන්. නමුත් මේ පෙන්වලා දෙන්නේ හිතේ තියෙන අවිද්‍යාවෙන් වෙන බැඳීම විතරයි ඔබට නවත්තන්න පුළුවන්. ඒ ප්‍රඥාව මුදුන්පත් කරගෙන තමන් පෙර භවවල දන් දීලා යහපත් කටයුතු කළා. ලෞකික වූ අලෝභයක් තුල, අද්වේෂයක් තුල, අමෝහයක් තුල ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් තමන්ට මේ භවයේ තුලදී සැප සහගත විපාක නිතරම මුණ ගැහෙනවා. නිතර මුණ ගැහෙනවා. ගෙම තමයි තමන් අතීතයේදී
ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියා කරලා තියෙනවා නම් නිතර නිතර ඔබට මුණ ගැහෙන්නේ දුක් විපාක සහිත වූ පරිසරයක් තමයි. එහෙනම් හැමතිස්සෙම Tamanට ගෙවන්න වෙන්නේ අතීතයේ කළ කර්මයට විපාක වශයෙන් තමයි සැප හෝ දුක් හෝ උපේක්ෂා හරි හම්බ වෙන්නේ. ඒක හොඳින් මතක තියාගන්න. එහෙනම් ඒ සැපේ ඇලෙන්නේ නැතුව, දුකේ ගැටෙන්නේ නැතුව, උපේක්ෂාවේ මුලා වෙන්නේ නැතුව ජීවිතේ ගෙවන්න විතරයි ඔබට පුළුවන්. එහෙනම් භාණ්ඩ හෝ බාහිර පරිසරයේ තියෙන ඒවා විසිකල්ලා අත්හැරලා දීලා දන් දීලා එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඔබ ප්‍රඥාවෙන් ඇතුළත මේ විපාක වේදනාව දැකලා ඒ විපාක වේදනාවට තණ්හා නොකර එතන හා වෙනවා කියන්නේ විපාක වේදනාව අවිද්‍යාව තුල හා වෙනවා කියන්නේ තණ්හා අනේ තණ්හා නොකර ඒ ප්‍රඥාවෙන් ඒ විපාක වේදනාව දැකලා ඒ විපාක වේදනාවේ ස්වභාවය මොකද්ද? පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක පවත්වන්න බෑ. ඒ පවත්වන්න ගියොත් වෙන්නේ බාහිර වූ රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, පොට්ටබ්බයකට, ධම්මයකට තණ්හාවෙන් බැඳිලා අන්න නැවතත් ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම නිසා පෙලෙන්න වෙනවා, දුකටපත් වෙන්න වෙනවා, සසර ගමන හැදෙන්න වෙනවා. ඒ හැදෙන්නේ හැබැයි පහළ තලවල දුක් විපාකවල කියන එක ඔබ හොඳින් අවධානයෙන් නිතර නිතර සිහිපත් කරගන්න ඕන. බුද්ධ දර්ශනයේ තියෙන්නේ සැප විඳින්න මිසක් දුක් විඳින්න නෙමෙයි. ඒකින්ද තමයි කියන්නේ කිසිදු භාණ්ඩයක් බාහිරක් අතහරින්න නෙමෙයි කියන්නේ. මෙන්න මේ වේදනාව කියන එක පිරිසිඳ දකින්න. එහෙනම් මේ වේදනාවට තියෙන තණ්හාව තමයි නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන්න බෑ මේක පිරිසිඳ දැක්කේ නැත්තම්. එහෙනම් විපාක වේදනාව විදිහට දැකලා අන්න තණ්හා නොකර හිටියොත් ඔබට මේ උතුම් නිවන් මඟ සාක්ෂාත් කරන්න පුළුවන්. මේ භවයේත් සැප විඳින්න පුළුවන්. සතර අපා දුකිනුත් මිදිලා යම් උප්පත්තියක් ලැබුවා නම් දුක් විපාක අඩු, සැප විපාක වැඩි උප්පත්තියක් තමයි ලබන්නේ. විඥානය පිළිබඳ සවිස්තර වූ විග්‍රහයක් කරලා තියෙනවා අපගේ නාලිකාව තුළින්. ඔබ ඒකත් නිතර පරිශීලනය කරලා ලියාගෙන මේ උතුම් ධර්ම මාර්ගය නිවන් මඟ සාක්ෂාත් කරගන්න ගිහි ජීවිතයක් තුළදීම අන්නේ ආකාරයෙන් ඔබ සිත පරිසම් කරගත්තොත්, ප්‍රඥාව මුදුන්පත් කරගෙන ඔබට මේ ජීවිතයේ සුවපත් වූ මානසික තත්ත්වයක් තුළ ජීවත් වෙලා සතර අපා දුකින් සදහටම නිදහස් වෙන්නත් පුළුවන්. නැවත මේ ධර්ම කාරණා පරිශීලනය කරගෙන අසාගෙන ඔබගේ ජීවිතය තුළ ඒ ප්‍රඥාව පරිපූර්ණ කරගන්න අවශ්‍ය පරිසරය සකස ගන්න කියලා කරුණාවෙන් මෛත්‍රියෙන් මතක් කරනවා. තෙරුවන් සරණයි.